අද අපි යන්න හදන්නේ විශේෂ ගමනක්. මේ තමයි අපේ පළවෙනි යුරෝප් ටුවර් එක. අපි මුලින්ම පටන් ගත්තේ බර්මින්ගහැම් වලින්. බර්මින්ගහැම් වලින් ඉඳලා ලන්ඩන් වල සෙන්ට් පැන්ක්‍රියස් වලට අපි දැන් එංගලන්ඩ් වල ඕල්සෝ වල ඉඳලා ලන්ඩන් රේල්වේ ස්ටේෂන් එකට ආවා මේ පැරිස් යන්න කියලා. අපි දැන් මේ වැඩ කටයුතු රාජකාරී වැඩ කටයුතු කරනවා අවසන්. ට්‍රේන් එකක් බලන් ඉන්නවා. ඔළුව ට්‍රේන් එක එනකන් පේනව නේද ඉන්න කට්ටිය. රටවල් ගොඩකට යන්න ඉන්නේ. අපි යනවා පැරිස්. දැනට එච්චරයි. ඉතින් බලන්න. බලමු අපේ අනිත් බලන්න. හායි. එන්න අපේ කෙනෙක් ඉන්නවා. කියන්න හායි කියන්න. Hi, Baba. Hi. Margam. I am going to Paris. Good. You in Paris? My family, from my family. Paris වලදී හම්බ හරි යන්න දැන් බලන්න. නම් අපි මේ ට්‍රේන් එකට නැගලා ඉන්නේ. තව පැයක් විතර තියෙනවා නේ. පැයක් නෑ. නෑ පැයක් නෑ විනාඩි 20ක් තියෙනවා. තව විනාඩි 20යි විනාඩි 20. පැරිස් බලා දාවනේ කරා. પછી આપણે මාධ්‍ය ප්‍රකාශය. I'm not very tired. Almost tired. ඉදැන් ඉන්නේ යුරෝස්ටා ට්‍රේන් එකේ. අපි යුරෝස්ටා ට්‍රේන් එකේ ගමන් කරන්නේ එංගලන්තයේ ඉඳලා ප්‍රංශයේ පැරිසිය දක්වා. එහෙනම් අපි එහි හම්බෙමු. මේ යුරෝස්ටා ට්‍රේන් එක එංගලන්තයේ ඉඳලා ප්‍රංශය දක්වා වැටිලා තියෙන චැනල් ටනල් එක හරහා තමයි ගමන් කරන්නේ. මේ චැනල් ටනල් එක මුහුද යටින් තමයි මේ රටවල් දෙක යා කරමින් පවතින්නේ. මේ සම්පූර්ණ ගමන සඳහා සාමාන්‍යයෙන් පැය 2මාරක් විතර ගත වෙනවා. මේ ට්‍රේන් එක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 300ක් 320ක් අතර වේගයෙන් ගමන් කරනවා. දැන් මේ ඉන්නේ channel tunnel එක ඇතුලේ. ඒ නිසා තමයි අපිට පිටත සම්පූර්ණයෙන් අඳුරු වෙලා වගේ පේන්නේ. මේ විදිහට මේ අඳුරු channel tunnel එක ඇතුලේ සාමාන්‍යයෙන් විනාඩි 30ක වගේ කාලයක් ගමන් කරන්න ඕනේ. අපි මේ ඉන්නේ ප්‍රංශයේ. ඉතින් ප්‍රංශය කියන්නේ යුරෝප රටක්. ඒ නිසා එංගලන්තයේ ස්වභාවයම තමයි ප්‍රංශයේ පරිසරයේ දකින්නට ලැබෙන්නේ. UK වල ඉඳලා පැය දෙකක් මාරක් ඇවිල්ලා දැන් ළඟා වෙලා දැන් අපි යනවා අපේ හොටෙල් එකට. යන්න තියෙන ඉතින් දැන් නම් පැරිසියදී තාම ළඟයි. ವರ್ಷ ಹತ್ತುದು ಚಾನ್ ಬಸ್ಸಲ್ಲ ಕೊಳನೆ ಕೂಡುವಾಗೆ ಅದರಲ್ಲಿ
අපි පැරිසියේ උදේට ඇවිදින්න කලින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තමයි අපි මේ ආවේ. කට්ටිය දෙට කන්න ඇවිල්ලා වගේ නේද? කියන්න බලන්න අපේ YouTube channel එකට දාන්න අපේ අප්පච්චි ඉන්නවා, අපේ සාමිනී ඉන්නවා, අපේ බොස් ඉන්නවා අම්මා. හරිද? ඊපස්සේ මාත් ඉන්නවා. හරිද? එතකොට මේ තියෙන අපේ පොඩි බුෆේ එක. ඒකේ තියෙනවා පළතුරු තියෙනවා. ඒකරි අයිටම්ස් ටිකක් තියෙනවා. coffee machine එකක් තියෙනවා. cheese and පොඩි fruit juice machine එකක් තියෙනවා. මේ තමයි ඉතින් බුෆේ එක චූටි බුෆේ එකක්. බුෆේ එකක් ඉවරයි ඉන්නේ බුෆේ පැටි. බුෆේ පැටි. ඉතින් අපේ අම්මා ගත්තා. අම්මා වැඩ අපි ආවා මේක බලන්න. හරි. හරියට අල්ල ගන්න පුළුවන්. ඔක වාඩි වෙන්නේ. උතන පොඩි රිලැක්ස් එකකින් ඉන්නු ඈ. ෆොටෝ ටිකක් දාලා අරන් යනකොට දුවන්න එපා එන්නේ. ඒකෝර පැයක් වෙනවා. අද යන්න තියෙනවා ගොඩක් බලන්න. ඉතින් වාර සීතල එනවා නේද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ ප්‍රංශයේ පැරිසියේ තියෙන ඉතාම සුවිශේෂී ඇට්‍රැක්ෂන් එකකට. ඒක තමයි ආක් ඩි ට්‍රියොම්ෆ්. මේ ආක් ඩි ට්‍රියොම්ෆ් කියලා කියන්නේ ඇත්තටම 1806 දී විතර නැපෝලියන් විසින් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල. මේ මීටර් 50ක් විතර උසකින් යුක්තයි. හරි. කියන්න බලන්න කට්ටිය ඉන්නවා. මොකද කියන්නේ? කියන්නේ ආගම ස්මාරකය. ඒකේ වචනේ නම් පොඩ්ඩක් කියන්න අමාරුයි. ආක් ඩේ මොකක්ද කියලා මට මතක නැහැ. ඒක ටික. ඊට පස්සේ ගියේ පැරිසියේ ලෝක ප්‍රසිද්ධ අයිෆල් ටවර් එක බලන්න. හලෝ. අයිෆල් ටවර් එක ගාවටම ඇවිල්ලා තියෙන දැන් නේද? දැන් ෆොටෝ ගන්න තියෙන්නේ. අරක තමයි මේ ප්ලේස් එක නේ. එනම් පාරේ මාරෙන්. පජර පාරේ මාරෙන්. තුන බලාගත්ත. ඈ? තුන ගාවටම ඇවිල්ලා තියෙන තුන. හරි හරි දැන් ඔය ඕක ප්‍රදේශයෙන් බයින්ද එහා පැත්තට. ඒ ඉන්සාර අතල බලන්න එන්න අතල ඉබ්බට මුන් යනවා ඈ. කොහොමද ඔව්. යාට අරගොල්ල යනවා ලංකාවේ. ආකද? අයිෆල් කුළුණේ ෆොටෝ ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ස්ථානයට එන්න ඕනේ, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී. මේ ස්ථානයේ තියෙන විශේෂත්වය තමයි අපිට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අයිෆල් කුළුණ ගාවට ගියාම ගොඩක් මිනිස්සු ඉන්නවා හරියදී. එතකොට අපිට ෆොටෝ එකක් ඒ මිනිස්සු අහුවෙන්නේ නැතුව ගන්න ටිකක් අමාරුයි. නමුත් මේ හරියට ආවහම මේක ඇවිල්ලා ඇත්තටම තියෙන හොඳ ඔබ්සර්වේෂන් ඩෙක් එකක් අයිෆල් ටවර් එකට. අපිට මිනිස්සු අපේ ෆොටෝග්‍රාෆ් එකට අහු වෙන්නේ නැති වෙන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. මෙතන නම නම් හරිම අමාරුයි කියවන්න. මේක ෆ්‍රෙන්ච් ප්‍රොනවුන්සියේෂන් එක වෙන්නේ La Place du Trocadéro. La Place du Trocadéro කියලා තමයි මේ ප්‍රදේශයට මේ හරියට කියන්නේ.
මේ මේක ලිස්සනවා එන්න එපා ඔකේ. ඔව්. ඒ අප්පච්චි ඉතින් අපේ මල්ලත් අරගෙන යනවා. අයිෆල් කුළුණ බලන්න ප්‍රංශයටත් ඇවිල්ලා මල්ලත් අයිෆල් කුළුණ දැන් අපි යනවා පාමුලට. පාමුලට. නේ ඉන්නවා. Hello. අම්ම එන්න මිස් වෙයිවා. මොනවද කියන්නේ? යන්න එපා. ස්ටෙප් එක හොඳයිද? Paris. Balagan na naga matrapalyo. Iba ba? Iya. Yan talaga right डाल दी ने. තේම්ස් නදිය. මේක සේන් නදිය නේද? සේන් නදිය මේක අරක තේම්ස් නදිය නේද? මම ගන්නවා වීඩියෝ එකක් කට්ටියගෙම. හරි දැන් කට්ටියම ඇවිල්ලා ඉන්නේ මොකක්ද? ඇවිල්ලා ඉන්නේ. වැලිලා ඉන්නේ. පේනවා. යා. අන්න ෆ්ලයිට් එක යනවා. මේක ෆ්ලයිට් එක යනවා. පේනවා. කියන්නම් අපේ කැමරාවට ඔයාගේ අදහස කොහොමද? අදහස ඉතින් බැලුවා උදේ ඉඳලා දැන් පැයක් තිස්සේ ඇවිදිනවා. දැන් ටිකක් රෙස්ට් එකක් ගන්න ඉස්සරහට යනවා වාඩි වෙලා. එනවා මොනවාරි කන්න ඕනේ නේද? ඒව නම් ඉතින් කන්නේ උදේට හොඳට කහලා ආවේ හොටෙල් එකේ. නිකන් තියෙනව නම් මොනොගේ සම්පායන් වෙයි. කටගැස්මක් දාන්න ඕනින්දා දැන් අපි මේ වාඩි වෙන තැනක් හොයාගෙන යන්නේ. බඩගිනි මන් නෑ නිකන් මොන වුණත් පොඩි කටගැස්මක් දාන්න ඕනේ. නැත්තම් ටයර්ඩ් නේ. උදේ ඉඳන්ම මේ හැවිදිනවට. කොහේ හරි වාඩි වෙන්න බලමු. ඕකේ.
ඇෆල් කුළුණ බලලා ඉවර වෙලා අපි ආවා පැරිසියේ තියෙන ප්‍රධාන සහ ප්‍රසිද්ධම බ්‍රිජ් එකක් බලන්න. මේ බ්‍රිජ් එකේ නම නම් ප්‍රොනවුන්ස් කරන්න හරිම අමාරුයි. ඒකේ නම තියෙන්නේ පොන් ඇලෙක්සැන්ඩර් තුවා. ඒ වගේ තමයි මේක ප්‍රොනවුන්ස් වෙන්නේ. පොන් ඇලෙක්සැන්ඩර් තුවා. අතට මම ප්‍රොනවුන්ස් කරපු විදිහ ටිකක් වැරදි. මේක ටිකක් ඉංග්‍රීසි ප්‍රොනවුන්සියේෂන් එකකට තමයි මම යන්න හැදුවේ. නමුත් මේක ෆ්‍රෙන්ච් වලින් ප්‍රොනවුන්සියේෂන් එක හරිම වෙනස්. එතකොට අපිට මේ පේන්නේ ප්‍රංශයේ පවතින හැමෝම දන්න සේන් නදිය. ඊට පස්සේ අපි ආවා ග්‍රෑන්ඩි ප්ලාසිස් සහ පෙටිට් ප්ලාසිස් තියෙන ඒරියා එකට. මේ ග්‍රෑන්ඩි ප්ලාසිස් කියලා කියන්නේ පැරිසියේ පවතින ප්‍රධානතම මියුසියම් එක. ඒ වගේම පෙටිට් ප්ලාසිස් කියලා කියන්නේ හරියටම ඊට ඉදිරිපසින් පිහිටලා තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ ඇවිල්ලා පැරිසියේ පවතින ප්‍රධාන ආර්ට් ගැලරි එක. අපි ඒ හරිය පොඩි වෙලාවක් කාලය ගත කරා. අපි ඊට පස්සේ ගියා ප්ලේස් දිලා කොන්කෝඩේ කියන ප්‍රදේශයට. ඇත්තටම මේ ඒරියා එකෙත් ගොඩක් මොනියුමන්ට්ස් තියෙනවා බලන්න. හරිම ලස්සන ඒරියා එකක්. බලන්න අම්මේ මොකද කියන්නේ දැන් ලන්ඩන් ගැන? ආසිද? ලන්ඩන් නෙවෙයි පැරිස් sorry. ලන්ඩන් ඉඳලා පැරිස් ඇවිල්ලා ඉතින් දැන් හොඳට සිරිනාරම් බලන්න. ලන්ඩන් නේ මිනිස්සු හිතයි අපි ලන්ඩන්මයි ඉන්නේ කියලා. පැරිස් වල ඇවිල්ලා අප්පච්චි මොකද කියන්නේ? ඕක මේ ලන්ඩන්ද පැරිස්ද කියලා පේනවනේ. වෙනසක් නැහැ නේ. ඔව් දැන් මේ කොහෙද පැරිස් වල? පැරිස් වල මෙන්න මෙහා තමයි නම දාන්නේ. හැබැයි ඉතින් පැරිස් වල ටවුන් එකේම තමයි තාම. මේක තමයි වෝටර් ෆවුන්ටන් එක. අද වතුර නෑ. අර කිලෝ වතුරනේ. මේක තමයි ලොකු එක මං හිතන්නේ නේද? වතුර බිල වැඩි කරා. මේකද කිරි කරුණ? දැන් අපි යන්නේ කොහෙද? ඔපෙරා හවුස් එකට ගිහිල්ලා නඩේපුරා මම නම් නඩේපුරානේ මාතික මුගේ පස්සේ යන්නේ. ඉතින් අපි පුතාලගේ පස්සේ යන්නේ. නඩේපුරා හොඳයි.
ලස්සනයි. දැන් අපි රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් දාන ඔක්කොම. දාලියනි ඉස්රොෂන් ඕනියන් දාග. ඔව්. හරි. තමයි. ඔය එකද? ඊට පස්සේ අපි ගියා ගැලරිස් ලෆායට් වලට. මේ ගැලරිස් ලෆායට් කියලා කියන්නේ ඇත්තටම shopping mall එකක් සහ restaurant එකක්. ඒක සම්පූර්ණයෙන්ම free කෙනෙක්ට ඒකට access එක ගන්න පුළුවන්. අපේ ලංකාවේ හරියට නිකන් one goal face එක වගේ. එන්න අපයි. ඇත්තට මට විතර බලන්න තමයි ආවේ. ඒක හරි. මෙතන ඉඳලා මෙලු පැරිසියම් වගේ තියෙනවා. නේද? මොලෝ පැරිසියම් වගේ තියෙනවා. අර තියෙන්නේ අර පැත්තේ. අතන අර පැරිස් මාක් එකත් ෆොටෝ එක ගමු. යා අර පැත්තට තියෙන්නේ අපේ. කුළුණක් පේනවා, සීරම් පේනවා නේ. යා. මුළු පැරිසියම් පේනවා. පැරිස් මාක් එක එතනින් ෆොටෝ එකක් ගන්න නම් ගොඩක් වෙලා ඒ. අර ඔව්. Oh, meter itu hari. Picture mana ada awak? Awak ada picture mana? Ni online ni. Itu gaadi ni kan. Bawal. Sorry, I'm so sorry. Sorry, that's okay. Nice acting. Aku ini yang itu. Kalau mau dikira lagi nggak ada. මේ ස්ථානය ඇත්තටම පැරිසිය ලස්සනට බලන්න පුළුවන් හොඳ ඔබ්සර්වේෂන් දෙක එකක්. She wants to see it when we're there. Yeah. And then we have.
You have to eat your medicine, Kaden. Kaden. Send the chairs. මෙහාට ගියාට වෙන කොහෙන් ගියත් ගන්න බෑ. නෑ නෑ පැත්තට යන්න දියා. යනවාද? ඔව් මම දැක්කා. Fine.